සුබ දවසක්. නියම රසට සොසේජස් ගෙදරදි හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. හරියම ලේසි මේ විදිහට සොසේජස් ගෙදරදිම හදාගන්න. කෘත්‍රිම රසකාරක වර්ණකාරක කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ. සොසේජස් ටික හදාගෙන ඔයාට මේක ඩීප් ෆ්‍රීසර් එකේ දාලා මාසයක් වුණත් කල් තියාගෙන සැරෙන් සැරේ මේක පරිභෝජනය කරන්න පුළුවන්. ඉතින් කඩෙන් ගේන වසවිස තියෙන සොසේජස් වලට වඩා නියම රස සොසේජස් හදන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඊට කලින් ඔයා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මුලින්ම පෙන්නන්නේ මම මේ සඳහා භාවිතා කරන රැපින් එක. ඉතින් මෙතෙන්දි මම අරන් දෙන්නේ ක්ලින් ෆිල්ම් එකක්. ඔයාට මේක ඕනම සුපිරි වෙළඳසැලකින් ගන්න පුළුවන්. මේ තියෙන කොළය බේක් කරන්න පුළුවන්. වතුරේ තම්බන දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. මේක දිය වෙලා යන එකක් නෙමෙයි. වගේම ආහාර පිසීමේදී යෝග්‍යයි කියලා අනුමත කරපු එකක් තමයි මේ ක්ලීන් ෆිල්ම් කියන්නේ. ඒ නිසා තමයි මම මේක භාවිතා කරන්නේ. නැත්තම් ඔයාට ෆොයිල් කොලයක් උනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනා කියනවා ෆොයිල් කොලයක දාලා සොසේජ් එක තම්බනකොට ඒ ෆොයිල් කොලේ තියෙන ඇලුමිනියම් ගතිය සොසේජ් එකට එන්න පුළුවන් කියලා. ඉතින් ඒක හරිම අහිතකර දෙයක්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් කෙහෙල් කොලයක් වගේ භාවිතා කරන්න. ඉතින් ඒක හොඳට රැප් කරලා ඔයාට ගැට ගහලා ගන්න පුළුවන් නම් ඔන්න ඔයාට කෙහෙල් කොලයකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. චිකන් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. හොඳින් සෝදලා පුංචි කැලි වලට කපාගෙන තියෙනවා. ඉතින් සේදීමේදී මම ලුණු සහ දෙහි යුෂ දාලා හොඳින් සෝදගෙන තියෙනවා 3 පාරක් විතර. මෙතන තියෙන සීසන් කරගන්න අවශ්‍ය කම්මිරිස් 3-5 ලුණු දෙහි සහ මිරිස් කුඩු. ප්‍රමාණය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. කැමති විදිහට වෙනස් කරගන්න. ඊළඟට සුදු ලුණු සහ ඉඟුරු කුඩු භාවිතා කරනවා. ඒ දේවල් මං ගාව තියෙන නිසා. නමුත් ඔයා ගාව ඉඟුරු කුඩු සුදු ලුණු කුඩු නැත්තම් ඔයාට හොඳට සුදු ලුණු ටිකක් චූටියට කපලා තලලා නැවතත් කපලා ඉඟුරුත් ඒ විදිහටම චූටියට කපලා තලලා ගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි සෝස් සහ සෝයා සෝස් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. සොසේජස් හදනකොට අපිට පිටි ජාතියක් අවශ්‍ය වෙනවා. පිටි වර්ගයක්. ඉතින් ඒ සඳහාම කඩල පිටි තමයි අද භාවිතා කරන්න. ඔයා කැමති නම් කෝන් පිටි භාවිතා කරන්නත් පුළුවන්. හොඳින් සෝදලා පුංචි කැබලි කපාගත්ත චිකන් ටිකට අපේ මිරිස් 3-5 ගම් මිරිස් ලුණු සහ දෙහි ටිකක් දාලා හොඳින් මේක සීසන් වෙන්න චුට්ටක් තියමු. සීසන් වෙන්න ඔයාට වෙලාවක් නැත්තම් තියන්න ඒත් කමක් නැහැ. ඊළඟට සුදු ලුණු සහ ඉඟුරු පේස්ට් එක ඒ වගේම අමු මිරිස් ටිකක් මම එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳින් කවලම් කරගන්නවා. ඉතින් garlic powder, ginger powder තියෙන අය ඔයාලට මේවත් එකතු කරන්න පුළුවන්. ඉතින් මම වැඩි රසයකට නැවතත් ginger powder සහ garlic powder එකතු කරනවා. සුදු ලුණු ටිකක් වැඩි වෙන තරමට ඔයගේ සොසේජ් එක රසයි. ඒ නිසා බය වෙන්නේ නැතුව සුදු ලුණු කුඩු තියෙනවා නම් එකතු කරන්න. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ අපි මේක ග්‍රයින්ඩ් කරන්න ඕනේ. ඉතින් ග්‍රයින්ඩ් කරද්දී මේකේ මිශ්‍රණය ඉස්සලා භාගයක් දාලා ග්‍රයින්ඩ් කරලා ඊට පස්සේ ඉතුරු ටික දාගන්න හොඳ පේස්ට් එකක් වෙනකල් අපි මේක ග්‍රයින්ඩ් කරලා ගන්න ඕනේ. ඔයාට මේක කරගන්න ලේසි. බ්ලෙන්ඩ් එක ඔන් කරලා තප්පර දෙකකින් විතර පස්සේ ආයෙ ඔෆ් කරන්න. ආයෙත් ඔන් කරන්න ආයෙත් ඔෆ් කරන්න. ඉතින් ඒ විදිහට කරනකොට ඔයාට මේක ඉක්මනටම ලේසියෙන් බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මිශ්‍රණයට මම මේ සෝයා සෝස් එකතු කරනවා. ඊළඟට තක්කාලි සෝස් එකතු කරනවා. ඉතින් ප්‍රමාණවල් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වුණාට ඔයාට කැමති නම් මේ ප්‍රමාණවල් වෙනස් කරගන්න පුළුවන්. සැර ගොඩක් කන්න කැමති නම් ටිකක් සැර එකතු කරන්න පුළුවන්. සැර අඩුවෙන් අවශ්‍යයි නම් එහෙම කරන්න පුළුවන්. දැන් අපේ සොසේජ් එක ගොඩාක් රසවත් කරගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි ඊළඟට අපි තෙල් අවශ්‍ය වෙනවා. ඉතින් මේකට ඔයාගාව තියෙන ඔලිව් ඔයිල් වගේ හොඳ තෙල් වර්ගයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී හොඳ පොල් තෙල් තමයි භාවිතා කළේ. චිකන් ග්‍රෑම් 500ට පොල් තෙල් මේසැඳි 3ක් වගේ මම භාවිතා කළා. ඊට පස්සේ හොඳින් කවලම් කරලා දැන් තියෙන කඩල පිටි එකතු කරන්න. ඉතින් කඩල පිටි එකතු කරන්න ඕනේ ඔයාට මේක අතේ හදාගන්න පුළුවන් විදිහට. කියන්නේ අතේ මේක සොසේජ් හැටියට හදාගන්න පුළුවන් විදිහට විතරයි කඩල පිටි එකතු කරන්නේ. ගොඩාක් එකතු කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම ටිකක් එකතු කරලා බලන්න. ඔයාට මේක හැඩේ හදාගන්න පුළුවන් මට්ටමට ආවහම නතර කරන්න. නැත්නම් පිටිවල රස තමයි වැඩිපුර එන්නේ. මස් වල රස එනවා අඩු වෙනවා. ඒ නිසා සාමාන්‍ය දුරට අවශ්‍ය පමණට විතරක් පිටි එකතු කරන්න. හරි දැන් අපිට සොසේජස් ටික හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේකේ ඔයා දාපු ලුණු ප්‍රමාණවල එහෙම බලන්න බැහැනේ. මොකද මෙතන තියෙන්නේ අමු මස්. ඉතින් ඔයාට පුළුවන් මේ දේ කරලා බලන්න. පුංචි බෝලයක් මේ මස් ටිකෙන් අරගෙන ඔයා මේක පෑන් එකක තියලා පොඩ්ඩක් රත් වෙන්න දීලා ඊට පස්සේ පොඩ්ඩක් රස බලන්න කොහොමද වගේ ලුණු මිරිස් පදම ඇතිද කියලා. ඉතින් මදි නම් ඔන්න ඔයාට වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් ඔන්න අපිට සොසේජස් හැඩයට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ක්ලින් ෆිල්ම් එක මේ විදිහට මම කොටුවක් විදිහට කපාගෙන ඒකට මිශ්‍රණයෙන්
ඉස්සෙල්ලා මම හැන්දක් එකතු කරලා ඉතින් ඒ හැන්ද එකතු කරාම මට හිතුණා ඒක මදි කියලා. ඊට පස්සේ මම හැන්දි දෙකක් එකතු කරලා මේක සොසේජ් එකක් හැටියට හදා ගන්න අවශ්‍ය නිසා හොඳින් මේක ආවරණය කරලා ඊට පස්සේ අතින් හදාගත්තා. ඉතින් අපි මේක වතුරට දාලා හම්බෙන නිසා ඇතුළට වතුර යන්නේ නැති විදියට හොඳින් මේක ටොෆි එකක් විදියට හදාගෙන දෙපැත්තෙන් මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. ඉතින් කැමති නම් නූලකින් ගැට ගහ ගන්න. නැත්නම් මේකෙන්ම බලූන් එකකින් වගේ ගැටයක් දාගන්න. සොසේජ් ටික ඇතුළට දාලා හොඳින් තද කරලා මේ විදිහට හදා ගන්න ඕනේ. දෙපැත්තෙන් අල්ලලා ට්විස්ට් කරනකොට මේ මස් ටික හොඳට එක තැනකට ඇවිල්ලා මේ විදිහට ලස්සනට හැඩේ හැදෙනවා ඉබේම. ඉතින් ඔයාට මේ විදිහට ඩිෆ්‍රීස් එකේ දාලා මේ ටික අරන් තියාගන්න පුළුවන් තම්බන්න කලින්. මේ විදිහට ඔයාට මාසයක් විතර මේක අරන් තියාගන්න පුළුවන් ෆ්‍රීස් එකේ දාලා. වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේ වෙලාවෙම හදලා මේ වෙලාවෙම තම්බලා ඔයාට කනකොට ලොකු රසයක් දැනෙන්නේ නැහැ. මොකද අපි දාපු දේවල් අපි දාපු ස්පයිසස් වගේ දේවල් මේකට හොඳට සීසන් වෙන්න අඩුම තරමේ දවසක්වත් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ. ඉතින් නියම රසට සොසේජස් කන්න නම් ඔයාට අවශ්‍ය දවසට එක දවසක් කලින් මේ ටික හදලා තියාගන්න. ඔන්න මම දැන් රත් වෙන වතුරයකට මේ ටික දාගන්නවා. නටන වතුරයකට නෙමෙයි දාන්නේ උණු වෙන රත් වෙච්ච වතුරයකට දාලා විනාඩි 20ත් පැය භාගයක් අතර මේක හොඳින් තම්බ ගන්නවා. ඉතින් මේ බලන්න දැන් සාමාන්‍ය විනාඩි 25කට විතර පස්සේ දැන් මේ ටික වතුරෙන් අරගෙන ටිකක් නිවෙන්න තියන්න ඕනේ අල්ලන්න බැහැ රස්නේ. ඊට පස්සේ මේ කව එක අපි හිමින් කපලා ඉවත් කරනවා. අනිත් පැත්තෙන් අපි විතර කපලා ඉවත් කරගමු. ඊට පස්සේ හිමීට මේක අන්රැප් කරගන්න. ඉතින් ඔන්න දැන් අපි අපේ සොසේජස් ටික හදලා ඉවරයි. ඉතින් ඔයා කැමති නම් කඩේ සොසේජස් වගේ ටිකක් රතු පාටකට මේකට ගන්න. ඔයාට පුළුවන් බීට් උෂ ස්වල්පයක් එකතු කරන්න. එහෙමත් නැත්නම් ඔයා මේක ෆ්‍රයි කරන වෙලාවට බදින වෙලාවට ටොමැටෝ සෝස් ටිකක් එහෙම නැත්නම් චිලි සෝස් ටිකක් දාගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ සොසේජස් එකේ රස ගැන කියන්නම ඕනේ. අපිට ගොඩාක් පුරුදු වෙලා තියෙන කඩේ තියෙන රසකාරක දාපු සොසේජස් කාලානේ. ඉතින් අපි ගෙදර හදන මේ සොසේජස් වල තියෙන නැවුම් රසක් කුළු බඩු වල සහ චිකන් වල නියම රස වට මේ සොසේජ් එකකින් ගන්න පුළුවන්. ඉතින් මං ගාවද බීට් තිබ්බේ නැති නිසා මම මේ වෙලාවේදී ටොමැටෝ සෝස් ටිකක් එකතු කරගෙන මේක ෆ්‍රයි කරනවා ලස්සන පාටක් හදාගන්න. ඉතින් මං අද හදාගෙන තියෙන සාමාන්‍ය සොසේජස් වලට වඩා ටිකක් ලොකුවට. ඉතින් කඩේ තියෙන සාමාන්‍ය සයිස් එකට හදනවා නම් මට ග්‍රෑම් 250කින් සොසේජස් 10ක් හදාගන්න පුළුවන්. ඒ වගේම අද තියලා තියෙන රෙසිපි එකෙන් ග්‍රෑම් 500කින් ඔයාලට සොසේජස් 20කට වඩා හදාගන්න පුළුවන්. ඉතින් මම අද හැදුවේ නැති වුණාට මම සාමාන්‍ය දවස් වලට ලොකු චිකන් සොසේජ් එකක් හදනවා. ටිකක් ලොකු එකක් විශාලත්වයෙන් ලොකු එකක්. ඊට පස්සේ ඒක මම ස්ලයිස් කරනවා. පෙති වලට කපාගෙන බදිනවා. ඉතින් එතකොට මට ඒක බර්ගර් වලට සෑන්ඩ්විචස් වලට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයත් එහෙම අනිවාර්යයෙන්ම හදලා බලන්න. හදලා බලලා රස කියන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වගේ රස කෑම හදන්න ඉගෙන ගන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අදට ගිහිල්ලා නම් අද සුබ දවසක්. බයි බයි.